ට්‍රම්ප්ගේ බදු ප්‍රශ්නයෙන් විසඳෙන්නේ නම් 44ක බදු ප්‍රශ්නයෙන් මගහැරෙන්න නම් වහ අපි ඉන්දියන් මාකට් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඒටක ගිවිසුම අත්සන් කළ යුතුයි කියන එකයි රනිල්ගේ අදහස. ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක්. අපි නිරන්තරයෙන් සංවාද කරන ඉඳ මට ඒ ගෞරවය එතුමාට මම දෙන්න ඕනි. නමුත් එතන එතුමා වැරදි. ඇයි මම එහෙම කියන්නේ? එතුමා මේක අධ්‍යයනය කරන්නේ නැතුව ඇති. ඉන්දියාවෙත් ප්‍රධාන අපනයනයක් තමයි ඇඟලුම්. ඉන්දියාවේ ප්‍රධාන වෙළඳපොළ මොකද ඇඟලුම් වල? ලංකාව වගේම ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට අපිට 144ක බද්දක් එනකොට ඉන්දියාවට 126ක බද්දක් එනවා. දැන් ඒ අයටත් තමන්ගේ අපනයන වෙළඳපොළ අහිමි වීමේ තර්ජනයකට ලංකාව තරම්ම නැතත් මුණු පියාලා ඉන්නවා. හැබැයි අපේ අපනයන වගේ අපි යවන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන 3ක අපනයන තමයි ඇමරිකාවට. ඒ අයගේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් ඩොලර් බිලියන 40ක් විතර වෙනවා. ඒතර මේ දැවැන්ත අපනයන වෙළඳපොළක් අහිමි වෙලා ඒ ඇඟලුම් ටික ඉන්දියානු වෙළඳපොළට යොමු වෙන අතරේ ලංකාවේ ඇඟලුම් මිලදී ගන්න ඉන්දියානු වෙළඳපොළ සූදානම් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඇමරිකානු වෙළඳපොළේ ඉන්දියානු වෙළඳපොළේ රසය හාත්පසින්ම වෙනස්. ඒ නිසා ඇමරිකානු වෙළඳපොළ අහිමි වීමට උත්තරේ එකක් කිව්වොත් මේ ප්‍රශ්නේ ගැඹුරින් බලලා නැහැ. අපේ අපනයන වලට අපි යවනවා පොල් ඇමරිකාවට. හැබැයි කේරළයේ ප්‍රධාන නිෂ්පාදනයක් ඉඳ ඉන්දියාවට අපේ පොල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.